Hello, everyone. First of all, I welcome all of you to my lesson called Sentence Patterns today. Today I'm going to discuss something deeply about sentence patterns, which is very important in day to day conversation. For your easy assimilation, to make you understand easily, I will present you this lesson in both languages, English and in Sinhala. I think first of all, it's better to understand what the sentence pattern is. Actually, it's a group of words that it gives you different meaning grammatically. ඉතින් මං කිව්වනේ මුලින්ම මම මේක සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් ඔබට සරලව ඉතාම සරලව පැහැදිලි කරනවා කියලා. ඉතින් මං අද ඩිස්කස් කරන්න යන පාඩම තමයි sentence patterns. ඒ කියන්නේ වාක්‍ය රටා. very very important lesson එකක්. ඉතින් ඉංග්‍රීසි භාෂාවේ ගොඩක් sentence patterns තියෙනවා. There are many sentence patterns in the English language. So you can step by step you can learn with me. So I am here to teach you everything. ඉතින් මම ඊටාම සරල සිංහල භාෂාවෙන් ඔබට කියලා දෙනවා කොහොමද මේක ගොඩනගා ගන්න කියලා. මේකේ තියෙන විශේෂත්වය තමයි අපි කිසිම වෙලාවක sentence pattern එකක වචන කඩලා වෙන වෙනම තේරුම ගන්න යන්නේ නැහැ. right? ඉතින් අපි මේකේ group of words කියලා මම මුලින්ම කිව්වනේ. මෙතන තියෙන වචන සමූහයේම අර්ථය තමයි අපි sentence pattern එකකදී ලබා ගන්නෙ. ඉතින් විවිධ අදහස් ප්‍රකාශ කරන්න අපිට ඕන වෙනවනේ එදිනෙදා conversations වලදී. ඉතින් අද මම පළමුවෙන්ම ඔයාලට කියලා දෙන්න යන්නේ I feel like කියන sentence pattern එක. ඉතින් I කියන පදේ වෙනමත් feel කියන වෙනම පදේ වෙනමත් like කියන පදේ වෙනමත් අපි අරගෙන මේක තේරුම් කරන්න යන්නේ නැහැ. ඒක තමයි මේ වාක්‍ය රටාවල තියෙන විශේෂත්වය. දැන් අපි මේක I feel like කියලා කියන්නේ මට හිතෙනවා. දැන් I කියන දැන් උදාහරණයක් විදිහට I කියන පදේ මම feel කියන්නේ දැනෙනවා. like කියන්නේ කැමති. මට දැනෙනවා කැමති. එහෙම අර්ථයක් අපිට ගන්න පුළුවන්. අපිට ගන්න බෑ ඉංග්‍රීසි භාෂාවේ. සෑම භාෂාවකම මෙවැනි යෙදුම් මෙවැනි වාක්‍ය රටා තියෙනවා. ඉතින් අපි අද පළවෙනි පාඩම හැටියට I feel like කියන වාක්‍ය රටාව කොහොමද ගොඩනගා ගන්න? එහි තේරුම කොහොමද? අපිට අපි කොයි වගේ අවස්ථාවන් වලද මේ පැටර්න් එක යොදාගන්නේ කියන එක අපි ඊටාම ගැඹුරව සාකච්ඡා කරනවා. ඊටාම කෙටියෙන්. ඒ වගේම ඔබට විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ මේ sentence patterns ඔබට පහසුවෙන් මතක තබා ගත හැකි ආකාරයට මේ පාඩම් මාලාවම තුලම මා සැලසුම් කරලා තිබෙනවා ඔබට ඉදිරිපත් කරන්න. With the help of a structure කියන්නේ සැකිල්ලක ආධාරය. ඊටාම පහසුවෙන් ඔබට මතක තියාගන්නට පුළුවන්. Okay, let's see how to build this structure now. අපි බලමු කොහොමද මේ ස්ට්‍රක්චර් එක ගොඩනගා ගන්න කියලා. I feel like කියන යෙදුම දැන් ඔබ දැනටමත් ඔබ දන්නවා ඒකේ තේරුම සහ ඒක කොහොමද හැදෙන්නේ කියන එක. දැන් අපි එතනින් එහාට වාක්‍ය ගොඩනගා ගනිද්දී අපිට අනිවාර්යයෙන්ම මෙතෙන්ට අපි මට හිතෙන්නේ මොකක් කරන්නද? I feel like what to do. එතකොට මොකද්ද අපිට කරන්න යන්නේ? අපි මොකද්ද මට මෙන්න මේ ක්‍රියාව කරන්න හිතෙනවා කියන එක තමයි ප්‍රධාන වශයෙන්ම මේ වාක්‍ය රටාවෙන් අපි ඉදිරිපත් කරන්නේ. මට හිතෙනවා යම් කිසි දෙයක් කරන්න. එහෙම කරන්න කියන කොටස verb එකක් විය යුතුයි. ඉතින් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මේ verb එක මෙතනට යෙදීමේදී අනිවාර්යයෙන්ම ක්‍රියාමූලය infinitive verb එකට ing form එක එහෙම නැත්නම් අපි ඒකට කියනවා suffix එකක් කියලා. ඒ ing form එක එකතු කරලා තමයි අපි අනිවාර්යයෙන්ම මේ ක්‍රියාපදේ යොදන්නේ. ඉතින් උදාහරණයක් විදිහට ඔබට දැන් මේ තිරේ දිස් වෙන පරිදි go කියන වචනයට ing form එක එකතු කරලා going විදිහට තමයි අපි යොදාගන්නේ. ඒ වගේම තමයි start කියන වචනයට start කියන ක්‍රියාපදයට ing form එක එකතු කරලාට පස්සේ starting කියන verb එක හැදෙනවා. ඒ වගේම තමයි write කියන ක්‍රියාපදේ ක්‍රියාමූලයට ing form එක එකතු කරාට පස්සේ writing කියන ක්‍රියාපදය
හැදෙනවා. මෙතෙන්දී විශේෂයෙන්ම සඳහන් කරනවා write කියන ක්‍රියාපදයේ අවසාන ඊ අකුර අපි ඉවත දාලා තමයි writing කියන ක්‍රියාපදය හදාගන්නේ. දැන් බලන්න අවසාන ක්‍රියාපදයේ තියෙන්නේ singing. එතකොට singing කියන එක හැදිලා තියෙන්නේ sing කියන ක්‍රියාපදයට ing ෆෝම් එක එකතු කරලා තමයි මේ විදිහට හැදිලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි ස්ට්‍රක්චර් එක අපි ගොඩනගා ගන්නෙ. අපි දැන් බලමු සම්පූර්ණ sentence pattern එකක් කොහොමද ගොඩනගා ගන්න කියන එක උදාහරණ සහිතව. හරි. අපි දැන් බලමු සම්පූර්ණ වාක්‍ය රටාව කොහොමද ගොඩනගිලා තියෙන්නේ කියලා. Let's see. Okay. I feel like going. I feel like starting. I feel like writing. I feel like singing. Okay, now let's see, based on this structure you can make even a long sentence like this. දැන් බලන්න. දැන් මේක පදනම් කරගෙන ඔයාලට පුළුවන් දිග එහෙම නැත්නම් දිගු වාක්‍යයක් ගොඩනගා ගන්න. උදාහරණයක් විදිහට I feel like going. මට හිතෙනවා ගෙදර යන්න. I feel like going home. මට හිතෙනවා පොළට යන්න. I feel like going to the market. ඒ වගේ. දැන් ඊළඟ ක්‍රියාපදය අරන් බලන්න starting. starting කියන පදයට එක්ක අපි මෙහෙම හරි ගස්සමු බලන්න වාක්‍යයක්. I feel like starting a new business. මට හිතෙනවා අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න. දැන් ඊළඟ ක්‍රියාපදේ writing. I feel like writing a letter to the president. කුමක් ගැනද? About the poverty in the society. ඒ විදිහට අපිට හදාගන්න පුළුවන්. ඒකෙන් තේරුම තමයි මට හිතෙනවා ජනාධිපතිතුමාට ලිපියක් ලියන්න මේ සමාජයේ තියෙන දුප්පත්කම ගැන. අන්න බලන්න. ඒ වගේ මේ වාක්‍ය රටාව යොදාගෙන ඔබට ඕනෑම එවැනි වූ අදහස් තිබෙන වාක්‍යයක් ගොඩනගා ගන්න පුළුවන්. අපි අවසාන ක්‍රියාපදේ බලමු. Singing. I feel like singing a beautiful song. මට හිතෙනවා ලස්සන ගීතයක් ගායනා කරන්න. ඉතින් මම හිතනවා මේ උදාහරණත් සමග ඔබට ඔබ තේරුම් අරන් ඇති ඔබ කොහොමද මේ sentence pattern එක යොදාගෙන වාක්‍යයක් හදාගන්න යම්කිසි අදහසක් ප්‍රකාශ කරන්න. ඉතින් ඒ වගේම පුංචි ඉල්ලීමකුත් තිබෙනවා ඔබගෙන් කරන්න. ඔබ තවමත් my වර්ණ YouTube channel එකට subscribe වෙලා නැත්නම් subscribe වන්න. ඒ වගේම bell icon එකත් click කරන්න. ඔබට පුළුවන් අලුත් videos upload කළ සැනින් notification එකක් මාර්ගයෙන් ඔබට දැනුවත් වෙන බොහොම ස්තුතියි. ඉතින් ප්‍රාර්ථනා කරනවා සුවදායි හෙට දවසක් නැවතත් හමු වන අරුමෙන්. Thank you very much for watching this video and I will see you soon with next lesson. Thank you so much once again.